ඉතින් කොහොමද ඔයාලා හැමෝටම අයිති ඔයාලා හැමෝටම හිතන බතන හැමදේම ඒ විදියට වෙන්න ඕන කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං අද සොලිඩ් වර්ක්ස් වලින් හදන්නේ හනිකෝම් පැටර්න් එකක්. ඉතින් බලමු කොහොමද අපි හනිකෝම් පැටර්න් එකක් හදාගන්න කියලා. ඉතින් මෙන්න මේම ස්කෙච් එකක් දැම්මා. ඉතින් මුලින්ම අපි මෙන්න මේ වගේ පොලිගන් එකක් පොලිගන් තමයි මම හිතන්නේ මේකට කියන්නේ. කොහොමරි පැති 6ක් තියෙන ෂඩාස්ත්‍රයක් ඇඳ ගන්න ඕන. ඉතින් හැමදාම වගේ මට මෙන්න මෙතන මේ අමතක වෙනවා පොඩ්ඩක් මේක මිලිමීටර් වලට හරව ගන්න. හැමතිස්සෙම මං ඉන්ච් වලට තමයි හරව ගන්න. ඉතින් මං මෙතන සෙටින් ගිහිල්ලා මෙතන තියෙනවා ඉන්න පොඩ්ඩක් බලන්න. drawing document properties වල තියෙනවා එතන document properties වල units කියලා එකක් තියෙනවා. මෙන්න මෙතනින් වෙනස් කරයින් පස්සේ අයිමත් මේක වෙනස් කර ඉන්න දෙයක් නැහැ. හැමතිස්සෙම මිලිමීටර් වලින් තමයි එන්නේ. මෙතන තියෙන්නේ ඒක ඔයාලා වෙනස් කරලා තියාගන්න. මම මේ software එක පොඩ්ඩක් මගේ crash වෙලා අලුතින් ඉන්ස්ටෝල් කරගත්තා. ඉතින් එතකොට මේක මේ මට වෙනස් කරන්න අමතකුණා. ඉතින් මම දැන් වෙනස් කරලා තියෙන එක මිලිමීටර් ග්‍රෑම් සෙකන්ඩ් වලට. ඒක ලේසි අපිට මේ ලංකාවේ පාවිච්චි කරන නිසා. දැන් මම මේ ෂඩාස්ත්‍රේ පොලිගන් තමයි කියන්නේ මේට ඉංග්‍රීසියෙන් කියන්නේ පොලිගන් කියලා. මේකට මම මෙන්න මෙහෙම මිලිමීටර් දෙකක් මෙෂර්මන්ට් එකක් දෙනවා. ඉතින් මේක මම ඩිෆයින් කරගන්න මෙහෙම කරගන්නවා. ඒ රිලේෂන් එක ඇඩ් කරායින් පස්සේ මේක ඩිෆයින්. ඉතින් මට මේ පැටර්න් එකට තව පොලිගන් එකක් මෙහෙම ඕන. ඒකත් මම මෙන්න මේ විදියට ඩිෆයින් කරගන්න හදන්නේ. මට මෙන්න මේ පොලිගන් අතර දුර දෙන්න ඕන. මම දෙනවා 0.5ක්. එතකොට මට මෙන්න මේ පොයින්ට් දෙක අතර දුර මම දෙන්නේ මේ උඩ මෙන්න මේ දුරින් භාගයක්. ඒ කියන්නේ 0.5 වෙදීම 2.5ක්. හරි. ඉතින් මේක මට පැටර්න් එකක් කරගන්න ඕන. ඉතින් එතකොට අපිට පැටර්න් එකට දෙන්න ඕන මෙෂර්මන්ට්ස් පොඩ්ඩක් බලා ගන්න වෙනවා. එතකොට මම මේ පැත්තට ගන්නවා නම් මෙතන 2යි මෙතන මෙහෙම දාගමු 0.2.5ක් දා ගන්න ඕන. ඉතින් මම උඩ අතට දානවා නම් අපිට බලන්න ඕන එන්න මෙතන ඉඳන් එන්න මෙතෙන්ට කොච්චර තියෙනවද කියලා. මෙතෙන්ට පොඩ්ඩක් ඒක කල්පනා කරලා බලන්න ඕන. උඩට ගන්න නම් මේක හරියටම මෙතෙන්ට එන්න ඕන. මේක මෙතෙන්ට එන්නේ. හරි ඒකයි. අර මෙන්න මෙතන මෙතන මේ දෙක අතර දුරත් ඕන. කියන්නේ මේ පැත්තට ගන්න එක නේද? එතකොට මෙතෙන් දාම් මෙතෙන්ට දුරයි ඒකයි එකතු කරන්න තියෙන්නේ. හරි මං හිතන්නේ මං ගත්තා. එතකොට අපි පැටර්න් එකට උඩ අතට ගන්නේ මෙන්න මේ මෙෂර්මන්ට් එකයි මේ මෙෂර්මන්ට් එකයි එකතුව හරස් අතට ගන්නේ මම මෙන්න මේ දුරයි මෙන්න මේ දුරයි. හරි දැන් අපි බලමු මේක පැටර්න් කරලා මේක කරද්දි මම කියන්න ඕන තව දෙයක් තමයි දැන් මම මෙන්න මේ මෙෂර්මන්ට්ස් ගත්තට ඒවයි පොඩි අවුලක් තියෙන. මොකද මේවා හරිම මෙෂර්මන්ට්ස් නෙමෙයි. මෙන්න මෙතෙන්ට එන්නේ. කියන්නේ දැන් 0.4 මෙතන තිබ්බට මේ මේක පොඩ්ඩක් ක්ලික් කරලා බලන්න. තිබ්බට මේකේ මෙන්න මෙතන වැටෙන්නේ හරිම දුර 4.3 මෙතන තියෙන වටයලා මෙතන ඔයාලට පෙන්නනවා වටය නෝමල් තියෙනවා නම් මෙන්න මෙහෙම ගොඩාක් දශම ස්ථාන තියෙනවා.
මේකෙත් මෙහෙමයි. මේකෙත් මේ බලන්න ගොඩ දශමස්ථාන තියෙනවා. එතකොට ඔයාලා පොඩ්ඩක් එක කන්සිඩර් කරන්න ඕන. මොකද ලොකු පැටර්නයක් යනවනම් දිගට දිගට යනකොට මෙන්න මේ දශමස්ථාන නිසා මේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මේක පොඩි පැටර්න් එකක් නම් අවුලන්නේ. මොකද දශමස්ථාන 3ක් විතර තියෙන නිසා පොඩි එකක් නම් කමන්නේ. මෙතන දශමස්ථාන 3කට අපි හදාගමු. මෙහෙම 3කට හදාගත්තාන් පස්සේ අපිට පොඩ්ඩක් තව ටිකක් මේක ඇකියුරේට් වෙනවා. හරි. එහෙම හදාගත්තා. දැන් මේක පැටර්න් එකක් මෙහෙම තේරම මම ක්ලික් කරගත්තේ පාර ලීනියර් ස්කෙච් පැටර්න් ගියා. මේ පැත්තට මම දෙන්න ඕන කලින් කිව්වා වගේ මිලිමීටර් 2 ධන 0.2. මේ පැත්තට නම් අවුලක් වෙන්නේ නැහැ. මේ පැත්තට සෝරි මිලිමීටර් 2.5 නෙමෙයි මේ වගේ දෙකක් එන්න ඕන. එතකොට 2 ධන 0.5. හරි. හරි වගේ බලමු මේක ඇඳලා බලමු එතකොට. හරි දැන් පල්ලේ ආතර ඒ කියන්නේ vertical පැත්තටත් දාන්න ඕනේ. එතකොට මෙතන මම එම දෙක දාලා මෙන්න මේ measurement එක ගන්නවා 3.8.9.7 ධන 0.4.3. හරි. එහෙම ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන අපිට මෙහෙම ඕන ගානක් පුළුවන් ඇඩ් කරන්න. මේ පැත්තට 8ක් දැම්මා මම vertical පැත්තට 6ක් දාගමු. හරි. මෙන්න මෙහෙම දාගත්තා. දැන් ඔයාලට පේන මෙන්න මෙහෙම තමයි honeycomb pattern එක හැදිලා තියෙන්නේ. ඉතින් මේක මම මෙන්න මෙහෙම මම මේකේ range එකක් select කරගන්න මුලින්ම. select මේ මෙතන ඇඳ ගන්නවා. sorry අපි ගමු කෝණ එක. මෙන්න මෙහෙම මේ ප්‍රමාණය තමයි මට ඕන වෙන්නේ මේ honeycomb එකේ solid කරගන්න. ඉතින් මම මෙහෙම box එකක් ඇඳ ගත්තා. ඊට පස්සේ මම extrude කරනකොට මට මේ ඕන ටික විතරක් මේ box එක ඇතුලේ තියෙන ටික විතරක් select කරනවා. මෙතනින් අපිට දෙන්න පුළුවන් කොච්චර එක්ස්ට්‍රූඩ් කරගන්න ඕනද කියලා. මම ඒක එකක් කියලා දෙනවා මිලිමීටර එකක් දීලා. මම ඕකේ කරගන්නවා. ඒතකොට පොඩි වෙලාවක් යනවා. මොකද මේ සාමාන්‍යයෙන් පැටර්න් එහෙම අඳිනකොට මේකේ පොඩ්ඩක් processing speed එක පොඩ්ඩක් අඩු වෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ පැටර්න් එකක් කියන්නේ එකම හැඩේ තියෙනවා ගොඩක් තියෙනවා. දැන් මේක ලොකු පැටර්න් එකක් නම් තව ටිකක් වෙලා යනවා මේක ඇඳෙන්න. ඉතින් හරි මෙන්න මෙහෙම තමයි අපි solid works වලින් honeycomb pattern එකක් හැඳගන්නේ. ඉතින් මම මේ ලේසි විදිය තමයි කියා දුන්නේ. තව ඕන තරම් විත් තියෙන මේක අඳින්න. ඉතින් ඔයාලා එහෙම මීටරතර ලේසි විදියක් දන්නවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මටත් දැනගන්න. ඉතින් ඔයාලා solid works ඉගෙන ගන්න එහෙම කැමැත්තක් තියෙනවා නම් මම අදලා තියෙන beginner course එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. ඔයාලා solid works ඉගෙන ගන්න කැමති නම් මුල ඉඳන්ම මට message එකක් දාන්න WhatsApp message එකක්. එතකොට ඔයාලට පුළුවන් ඒක purchase කරලා කොහොම හරි තනියම ඒක උදව්වෙන් ඉගෙන ගන්න. එහෙනම් ඉතින් වීඩියෝ එක like එකක් දාන්න, අපිව subscribe කරන්න, FB එකෙන් නම් බලන්න follow කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.